සුබ ලෝක වැඩිහිටි දිනයක් වේවා. ලෝක ළමා දිනය පිළිබඳව අද ඔක්තෝබර් 1 වෙනිදා දවසේදී ඔබට විශේෂ වීඩියෝ එකක් ගෙනාව දේශාම් වොයිස් YouTube channel ඔස්සේ. දැන් සෝදානම් වෙන්නේ ලෝක වැඩිහිටි දිනයත් අද මේ ඉදිරියට එන හින්දාවෙන් ලෝක වැඩිහිටි දිනය ගැන විශේෂ වීඩියෝ එකක් ගෙන එන්නටයි. ලෝක වැඩිහිටි දිනය. අපි දන්නවා ලෝක වැඩිහිටි දිනය කියන්නේ අපි දන්නවා මේ වැඩිහිටියන් වෙනුවෙන් තිබෙනා විශේෂිතම දිනයක්. ඉතින් වැඩිහිටියන් අද දවසේදී ලෝක වැඩිහිටි දිනය සමරනවා. ඒ වගේම තමයි අපි දකිනවා වැඩිහිටියන්ට තමන්ගේ දරුවන් සැලකීම අද වන විට අඩු වෙලා තියෙනවා. ඉතින් වැඩිහිටි දිනයේදී දුක්බර කතත් ඒ වගේ ආරංචි වෙනවා. ඉතින් ඒක හැමදාටම පොදු දෙයක් වෙනවා. ඒ නිසාවෙන් ඒ දරුවන් තමන්ගේ තාත්තලා අම්මලා එමත් නැත්නම් ඒ වැඩිහිටියන්ව බලා ගන්නවා නම් කොච්චර දෙයක්ද. එමුනා නම් මේ ලෝක වැඩිහිටි දිනය තවත් හරිම අපූර්වට ලස්සනට වෙනවා. විශේෂයෙන්ම කියන්න කැමති සැමරුම් නෙමෙයි වැඩිහිටියන් වෙනුවෙන් කළ යුත්තේ. ඒකත් කළාට කමක් නැහැ. හැබැයි මම කියන්නේ මම හිතන විදියට කැමති හැබැයි අපි ළමයි විදියට අපි දරුවන් විදියට අපේ වැඩිහිටියන්ට එමත් නැත්නම් අපේ ආච්චිලට සීයලට අපේ අම්මලා තාත්තලට සැලකුවනවා නන හරියටම සැලකනවා නම් කොච්චර දෙයක්ද. ඒ නිසාවෙන් අන්න ඒක තමයි නියමානුකූල ඕන්ලාට සතුට වෙන්නේ. ඕන්ලාගේ සැමරුම වෙන්නේ. ඒ නිසාවෙන් මම ඉල්ලන්නට කැමති ඔබලා ඒ ගැන හිතලා බලන්නට කියලා. ඒ වගේම තමයි අද සමාජය තුළ මේ වැඩිහිටි දිනය වෙනුවෙන් බොහෝ සැමරුම් තියෙනවා ලංකාව පුරාම. ඒ වගේම තමයි ලෝකේ යම් රටවල් ගණනාවක්ම බොහෝ රටවල් ගණනාවක්ම දිනේදී ලෝක වැඩිහිටි දිනය සමරනවා. මේ වැඩිහිටියන් පිළිබඳව කතා කරද්දී වැඩිහිටි ගණයට අපේ ආච්චිලා සීයලා එමත් නැත්නම් සීයලා ආච්චිලා ඇත් වෙනවා. ඒ වගේම තමයි ඔහුල්ලාට අනික ඇවිදින්න ඒවත් බැරි වැඩිහිටියෝ ඉන්නවා. ඉතින් ඔහුල්ලාට තමන්ගේ දරුවන් හරියට සලකනවා නම් ඒ තමයි නියමානුකූල වැඩිහිටි දිනය බවට පත් වෙන්නේ. ඒ නිසාවෙන් මා ඉල්ලා සිටිනවා ඒ ගැනත් ඔබ හිතලා බලන්න කියලා. ඔබලා හිතලා බලන්නට කියලා. ඉතින් අද දවසේදී වැඩිහිටි දිනය සමරන සියලුම ලෝක වැඩිහිටියන්ට මගේ සුබ ලෝක වැඩිහිටි දිනයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි කියන්නට අවශ්‍ය කාරණය තමයි මේ ලෝක වැඩිහිටි දිනය පිළිබඳව කතා කරද්දී වැඩිහිටියන් පිළිබඳව බොහෝ දේවල් කතා කරන්න පුළුවන්. වැඩිහිටියන් කියන්නේ අද දවසේදී ළමා දිනේ යෙදලා තිනවා වගේ එහා සැලකිය යුතුම කට්ටියක්. ඉතින් ඒ නිසාවෙන් 365 පුරාවටම ලෝක වැඩිහිටියන් වෙනුවෙන් අපි අවධානය ලබා දිය යුතුමයි. ඒ වගේම තමයි මේ ඔයගොල්ලන්ට එක දවසක් හෝ වෙන් කරපු අයට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ලෝක වැඩිහිටියන් කියන්නේ බොහෝ අය වැඩිහිටියෝ දුක් විඳිනවා. ඔයගොල්ලෝ අද වැඩිහිටි දිනය සමරන්නේවත් නැහැ. ඒ වගේම තමයි වැඩිහිටියෝ සමහර තැන්වල පාරවල් අතු ගන්න රස්සාපවා කරනවා. අද ඔයගොල්ලෝ වැඩිහිටි දිනය සමරන්නේ නැහැ. ඒ වගේම තමයි තවත් පුතාලා දුවලා තමන්ගේ වැඩිහිටියන්ට සලකනවා. ඉතින් මේ නිසාවෙන් කියනවා දුක් විඳින වැඩිහිටියන් වගේම තමන්ගේ දුවලා පුතාලාගේ උදව්වෙන් සැප විඳින වැඩිහිටියොත් ඉන්නවා. ඒ නිසාවෙන් මේක දෙකට බෙදෙන්නේ නැතුව කියන්නේ දුක් විඳින වැඩිහිටියන් සහ සැප විඳින වැඩිහිටියන් විදියට බෙදෙන්නේ නැතුව මේ සියල්ලම සැප විඳින වැඩිහිටියන් බවට එහෙමත් නැත්නම් සතුටින් ඉන්නා වූ වැඩිහිටියන් බවට පත් වෙනවා නම් තමයි හොඳ. ඉතින් වැඩිහිටි දිනය ගැන කතා කරද්දී ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ලෝක වැඩිහිටියන් ගත්තාම අපි දන්නවා 60න් එහා කියලා තමයි මේ වැඩිහිටියන් හඳුන්වන්නේ. ඉතින් බලන්න දැන් කොච්චරනම් ඇවිද ගන්න බැරි අය ඉන්නවද? ඒ අය කොච්චරනම් රෝද පුටුවල පවා යනවද? මේ වැඩිහිටියන්ට දරුවන්ට පුළුවන් නම් සලකන්නට ඒක ලොකු දෙයක්. ඒ වගේම තමයි දරුවන්ට විතරක් නෙමෙයි. මේ අනිත් අයට උනත් වැඩිහිටියන් සලකන්න පුළුවන්. මොකද වැඩිහිටියෝනේ ඒ නේද? ඒ නිසාවෙන් වැඩිහිටියන්ට සැලකීම හොඳයි. ඉතින් ඒ නිසාවෙන් සලකනවා නම් හොඳයි කියලා මේ සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි වැඩිහිටියෝ ගැන කතා කරද්දී තවත් පැත්තකට ගියොත් වැඩිහිටියෝ පාරේ ඉන්නවා. ඒ වගේම තමයි ඒ කියන්නේ කිසිම තැනක් නැතුව ඉන්න නිවසක් නැතුව ඒ දරුවන් නින්දාවෙන් දරුවෝ පාරට දාලා ඉන්නවා. ඒ නිසාවෙන් මම කියන්න කැමති එහෙම වෙන්නේ නැතුව තියෙනවා නම් හොඳයි. ඒ නිසාවෙන් මම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ මාමලා නැන්දලගෙන් ඒ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ වැඩිහිටියන්ට සලකන්න කියලා.
වැඩිහිටියන්ගේ අද වැඩිහිටි දිනේ සමරන්නව සියලෝම වැඩිහිටියන්ගේ දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සියලෝම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අද දිනේදී මේ වැඩිහිටි දිනය එක දවසකට පමණක් සීමා වුණාට හරියන්නේ නැහැ. වැඩිහිටි දිනයකට සීමා වුණාට කමක් නැහැ. නමුත් වැඩිහිටියන් වෙනුවෙන් දින 365ක්ම වෙන් කළ යුතුයි. මුළු අවුරුද්දම වෙන් කළ යුතුයි. ඒ නිසා ඒ බව සිහිපත් කරනවා. මොකද වැඩිහිටියෝ ගැන කතා කරද්දී අද දුක්බර දේවල් තමයි වැඩිහිටියන් පිළිබඳව කතා කරන්නට තියෙන්නේ. ඒ වගේම තමයි ඒක පොදුයි ළමයින්ට. මොකද අද ළමයින්ව මේ කාර්ය සේවය කරනවා. ඉතින් අද ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිසා මම මේ දෙගොල්ලන්ටම එක කාරණයක් සඳහන් කරමින් මේ වීඩියෝ අවසන් කරන්න. ළමයි වැඩකාර කමට ගන්නවා. එමත් නැත්නම් මේ කාර්ය කමට ගන්නවා අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි වැඩිහිටියන් පාරේ ඉන්නවා දැකලා තියෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා. ඒ නිසා මේ දෙගොල්ලන්ටම සැලකීම ළමයින්ට සැලකීම වගේම තමයි වැඩිහිටියන්ට සැලකීමක් කරනවා නම් හොඳයි. ළමයින්ව මේ කාර්ය සේවයට ගන්න නැතුව ඒ වගේම තමයි වැඩිහිටියන්ව පාරට දාන්න නැතුව ඒ දේවල් කරනවා නම් මීට වඩා සුන්දර ලෝකයක් බිහි වේවි. ඒ ලෝක වැඩිහිටි දිනය දවසේදී මේ වැඩිහිටි දිනය සමරන්නා වූ 60 නිල සියලුම දෙනාට සුබ ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරනවා. ළමා දිනය සමරන්නා වූ අයට ඒ වගේම තමයි 60 නිල වැඩිහිටි දිනය සමරන්නා වූ සියලුම දෙනාට සුබ ලෝක වැඩිහිටි දිනයක් ප්‍රාර්ථනා කරමින් මා වීඩියෝ අවසන් කරනවා.